සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් අද මම සේල් එකක් නෙමෙයි අරන් ඉන්නේ ඔයාලා වෙනුවෙන් මම ළඟ තියෙන ලස්සන මල් ටිකක් පෙන්වන්න හදන්නේ. ඉතින් අද මම මගේ තවානට අලුතෙන් මල් ටිකක් එකතු කරගත්තා. ඒ ටික මම ඔයාලට පස්සේ පෙන්වන්නම් මේ වීඩියෝ එකෙන්ම. ඉතින් අද බලමු මල් ළඟ තියෙන ලස්සන මල් මොනවද කියලා. ඉතින් බලන්නකෝ මෙන්න මේක මේ එග්‍රෝනිමා එකක් බලන්න යන්කෝ අපි. ඉතින් ඔයාලා තියෙන මල්නේ ඇත්ත මංගාවත් අලුත් විශේෂයක් තිබුණොත් මම පෙන්නන්නම්. ඒ ගැන කියලා බලන්න යම් වීඩියෝ එක. තියෙන කැලතියා එකක් බලන්න. ඒකේ විශාල චූලි පොට්ට එක මම දාලා තියෙන්නේ. බලන්න අර මේ තින්ත ගන්න පොඩි කෑන් එකක් තින්ත කෑන් එක දාලා තියෙන්නේ. උනාට මේ බලන්න මේක ලස්සනට හැදිලා තියෙනවා. මාර ලොකුයි කුපඳුරක්. බලන්න පුදුම ලස්සනක් තියෙන එක නම් මම හරි ආස කැලතියා එකක් තමයි මෙන්න මේ ප්ලාන්ට් එක. එන්න මේ මීවන ශාකයක මට අලුතෙන් හම්බුනේ. මම ඔයාලට මේකෙන් පැල හදලා දෙන්නම්. මේකෙන් පැල හදන්න දාලා තියෙන්නේ. තාම මුල් ඇදිලා නැහැ. ඉතින් අද ඔයාලට මගේ මල් ටිකෙන් ටිකයි මට පෙන්වන්න වෙන්නේ. මේ තියෙන්නේ අර රැයට පිපෙන කඩු පුල් එකක්. අපේ අම්මා ඉන්න ගමන් මේ බානුව පෝච්චියකට දාලා මේක බලන්නකෝ. මේ පෝච්චියට දැම්මට පස්සේ මේ විදිහට මේ කොළ පුරාම දාලා මේ බලන්නකෝ කොළ ඇවිදින් තියෙන විදිහ. මේ ඇත්තටම ගහක හිටවනවට වඩා සරුවට හැදිලා තියෙනවා. මේ බලන්නකෝ මාර කොළ කපයක් තියෙන්නේ. මේ තව එනවා මම බලන්න. යමකුවක් ගෙඩි ටිකකුත් දාලා ඒකට ඔන්න බලන්න විශාල පඳුරක් වගේ හැදිලා තියෙනවා. බලන්න ඉතින් ඔයාලට ඉඩකඩ නැත්තම් ඇත්තටම මෙන්න මේ වගේ පෝස්ට් එක පොත් කරලා හදා ගන්න. බලන්නකෝ ඇත්තම ඒක අපේ අම්මා කරලා තියෙන වැඩේ නම් හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට දාලා පොත් කරලා හදා ගන්න. බලන්නකෝ ඒක සෑහෙන්න වටිනවා. මමත් හිතුවේ අපේ අම්මා තමයි ඉතින් මේක මේ වඳ වෙලා යයි කියලා පොට් එකකට දාලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලඟ නැති බලන්නලුනේ මෙන්න මෙයා. සාමි කොළ ලොකු වෙලා හැදෙනවා. මේ තියෙන්නේ සුදු පාට දිය කුඩුලුවේ කරපු රෝස් මල වගේ එක. මේක එයා ප්ලාන්ට් එකක්. ඉන්න සතු තෙබ්බු එක. ඉන්නේ කළු පාට බලන්න දල්ලි ලස්සන මාර කළු පාටක් තියෙන්නේ. මේ අර හබරල එක මේ අයිස්ක්‍රීම් කප් එක දාලා හදලා තියෙන්නේ. චෝක් එකට හදිනවා. බලන්නකෝ බා. මේ තියෙන කොරණුබ එකක් වань මුල් තට්ටුව. මම මේක බොන්සයි කරන්න හිතාගෙන ඉන්නේ. නෑලුනේ මෙන්න මේක මම පෙන්වන්න ඔයාලට ගත්තේ. මම අද ගෙනාවු අලුත් ප්ලාන්ට් එකක් ගෙනාවේ. මේ බලන්න මේක හැංගින් පොට් එක දාලා තියෙන්නේ. බලන්නකො ලස්සන ඒකේ.
මේක අර කුරු බැංකොක් එක මේ මීවන ශාක එකක් කුරු බැංකොක් එකක් මට අද හම්බෙලා අරන් ආවා. ඔන්න පළවෙනි ප්ලාන්ට් එක. ඊට පස්සේ බලන්න මේවා නම් ඔයාලා ළඟ ඇති. මෙන්න මේ දෙකත් හම්බ වුණා. ඒ දෙකත් අරන් ආවා. ඊපස්සේ මට මේ ලටි ප්ලාන්ට් එකක් හම්බුණා. මෙන්න මේක මේ වෙරිගේටඩ් වල තද කහ පාට. මේ බලන්න කොලේ තන්නේ කර කහ පාටයි. මේ බලන්න. මෙන්න මේ ප්ලාන්ට් එක මම මේක හදලා ඔයාලට ඉස්සරහට පැලදෙන්න පුළුවන් වුණත් දෙන්නම්. ඊට පස්සේ කැලේඩියම් එකක් හම්බුණා මට. මෙන්න මේ කලර් එක මේ ඔයාලා ළඟ නම් ඇති ඉතින්. මෙන්න මෙහා ඊට පස්සේ මට මෙන්න මේ හම්බ වුණා. බලන්න එයාගේ කොලේ ලස්සන. මෙන්න මෙයා මේ මා ලස්සනයි කොලේ හරිය දිගයි. වෙරිගේටඩ් වෙලා තියෙන්නේ කහයි කොලයි. මෙන්න මෙයා මට අද හම්බ වුණා. ඊපස්සේ මෙයා නම් ඔයාලා ළඟ ඉන්නවනේ. මෙයාත් මම අද ගෙනාවේ. ඊට පස්සේ මම ගෙනාවා මෙන්න මේ ඇන්තූරියන් එක. මේක ඇන්තූරියන් එකක්. මේක මේ උස යන්නේ නෑ. ඊට වඩා චූට්ටක් උස එනවා. මේකේ රෝස පාට ඇන්තූරියන් මලක් පිපෙන්නේ. ඔයාලා බලන්න මේක ඔයාලා ළඟ තියෙද කියලා. මට මේක අද හම්බුනේ අලුත් වර්ගයක් හින්දා මම ඔයාලට පෙන්නන්න හැදුවේ. ඒක මේ බුෂ් එකක් තියෙන්නේ. ඒකේ රෝස පාට ඇන්තූරියන් මලක් පිපුණා. මේක ඇන්තූරියන් එකක්. පස්සේ තව කැලේඩියම් එකක් හම්බුණා. මෙන්න මේක. මේකේ තව මේ බලන්න රෝස පාට මෙතනින් එන්නේ. තව එක රෝස පාට වෙගෙන එනවා. මේක හම්බුනේ. පස්සේ මෙන්න මෙයා හම්බ වුණා. ඔයාලා නම් ඉතින් ඔයාලා ගාව තියෙනවනේ. පස්සේ මෙන්න මෙයා හම්බ වුණා. මෙයාත් ගෙනාවේ අද. මෙයා ගෙනාවා. මෙන්න මේක ගෙනාවෙත් අද. මෙයා ගෙනාවෙත් අද. මම ආසාවෙන්ම ගෙනාවේ මෙන්න මෙයා. මම මෙයාගෙන් පැල හදලා ඔයාලට දෙන්නම් ඉදිරියේදී. ඒක නම් පැල ගොඩක් හදා ගන්න පුළුවන්. මම ලස්සන. ඔන්න මම අද ගෙනාව පැල ටික. ඉතින් මගේ යාළුවෝ හැමෝම ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න. ඉතින් කියුටි වීඩියෝ එකක් කමෙන්ට් දාන්න කියලා හිතුනේ. ඉතින් ඔයාලා හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරපු, ලයික් කරපු, කමෙන්ට්ස් කරපු ඔයාලා හැමෝටම දැන් මට ගොඩාක් යාළුවෝ ඉන්නවානේ. ඒක ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. ඉතින් මම වෙනුවෙන් ඇත්තටම සබ්ස්ක්‍රයිබ් එකක් හරි කරනවට. ඉතින් ඔයාලා හින්දා තමයි අපි මොනවා හරි මෙහෙම හරි ජීවත් වෙලා ඉන්නේ. මොනවා හරි පුංචි මේ වගේ පුංචි දෙයක් කරගෙන. ඉතින් ඇත්තටම මේක වටිනවා. ඉතින් කවුරුන් මල් ගන්න නැතුව ගියොත් ඇත්තටම අපිට ඒක ලොකු පාඩුවක්. ඉතින් ඒක හින්දා මම ඇත්තටම ඔයාලට ගොඩාක් පින්. අපි වෙනුවෙන් ඉතින් එක සෙල් එකකින් එක ඕඩරයක් හරි එනවා කියන්නේ ඒකත් ඇත්තටම හිතට මාල් සතුටුයි. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩාක් පින්. ඉතින් ඔයාලා හැමෝම ඉතින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.